බූබූ කතන්දරවලට ඔගොල්ලොන්ව ආදරයෙන් පිළිගන්නවා. එන්න අපියන් තවත් ලස්සන කතාවකට. අරුමු පුදුම මායා පිහාටුව. එකමත් එක රටක ලස්සන ගම්මානයක කවීෂ කියලා පුංචි පිරිමි ළමෙක් ජීවත් වුණා. කවීෂ හරිම දගකාරයි වගේම සෙල්ලම් කරන්න හරිම ආසයි. දවසක් හවස කවීෂ තමන්ගේ ගෙවත්තේ සෙල්ලම් කර ඉද්දී තනකොළ ගාල අතරේ අමුතුම විදියට දිලිසෙන යමක් දැක්කා. ළඟට ගිහින් බලද්දී ඒක හරිම ලස්සන දේටුන්නක් වගේ පාටින් දිලිසෙන අරුම පුදුම පිහාටුවක්. මේක නම් නිකන් කුරුළු පිහාටුවක් වෙන්න බෑ කියලා කවීෂට හිතුණා. ඔහු මේ පිහාටුව අතට ගත්ත විතරයි මුළු ඇඟම හීතල වෙලා අමුතුම සතුටක් දැනුණා. ඒ වෙලාවෙම කවීෂට ලොකු බඩගින්නක් ආවා. අනේ මට දැන් රස චොක්ලට් කේක් එකක් කන්න තිබුණා නම් කොච්චර හොඳද කියලා කවීෂට ඉබ්බේටම කියුණා. පුදුමයකි. කවීෂගේ අතේ තිබුණු පිහාටුව එකපාරටම රත්තරන් පාටින් දිලිසුණා. ඊළඟ මොහොතේම ලොකු චොක්ලට් කේක් කෑල්ලක් එතන තිබුණු බංකුවට මෙහුණා. කවීෂට ඇස් අදහගන්න බැරි වුණා. මේක මායා පිහාටුවක්. ඔහු සතුටින් කෑගසුවා. එදා ඉඳන් කවීෂ මේ පිහාටුව පාවිච්චි කරලා ගොඩාක් දේවල් කරලා. මුලින්ම එයා කළේ හොඳ වැඩ. අම්මට උයන්න උදව් කරා, යාළුවෙක්ගේ කැඩුණු සෙල්ලම් බඩුවක් හදලා දුන්නා. මේ දේවල් නිසා කවීෂ ගොඩාක් සතුටින් හිටියා. නමුත් ටික දවසක් යද්දී කවීෂට හිතුණා මේ පිහාටුවෙන් මට ඕනම දෙයක් කරන්න පුරුවන්නේ. ඇයි මම නිකන් මහන්සි වෙන්නේ කියලා. එතෙන් ඉඳන් කවීෂ නරක වැඩ කරන්න පටන් ගත්තා. ගෙදර වැඩ කරන්න කම්මැලි හිතුනම පිහාටුවෙන් ඒව කරගත්තා. යාළුවොන් එක්ක සෙල්ලම් කරද්දි පරදින්න යද්දි පිහාටුව පාවිච්චි කරලා වංචා කළා. දවසක් එයාගේ යාළුවෙක් අලුත් සපත්තු දෙකක් දාගෙන එද්දි කවීෂට ඉරිසියා හිතුණා. එයා පිහාටුවට කියලා ඒ සපත්තු දෙක මඩ වගුරක් ඇස්සට යවුවා. යාළුවා අඬද්දි කවීෂ හැංගිලා hina වුණා. මෙන්න මේ වෙලාවේ තමයි කවීෂ නොහිතපු දෙයක් වුණේ. එකපාරටම අහස කළු කරලා මහා හුලඟ කමන්න පටන් ගත්තා. කවීෂ බය වෙලා පිහාටුව තදින් අල්ලගත්තා. එක්වරම අහසින් ඊටාම දීප්තිමත් ආලෝකයක් පොළොවට බැස්සා. ඒ ආලෝකයේ මැදින් ඊටාම කාරුණික නමුත් ගම්භීර පෙනුමක් තියෙන දෙවි කෙනෙක් මතුවුණා. පුංචි කවීෂ දෙවියන් කතා කළා. කටහඬ හරිම බලවත්. මේ අරුම පුදුම පිහාටුව මම ඔයාට ලැබෙන්න සැලසුවේ ඔයා හොඳ ළමෙක් කියලා හිතලා. බලයක් ලැබුණම ඒක පාවිච්චි කරන්න ඕනේ අනිත් අයට උදව් කරන්න. මිසක් අනිත් අයව රවට්ටන්නවත් දුක් දෙන්නවත් නෙමෙයි. කවීෂට ලොකු ලැජ්ජාවක් වගේම බයක් දැනුණා. අනේ මට සමා වෙන්න දෙවියනි මම ආයෙ එහෙම කරන්නේ. කවීෂ අන්නු කඳුලින් කිව්වා. ඔයාට දැන් Tamanගේ වරද්ද තේරුණා. ඒක හොඳයි. නමුත් ඔයා මේ පිහාටුවෙන් නරක වෙල කරපු නිසා මේක තව දුරටත් වාළඟට යන්න බැහැ කියලා දෙවියන් අත දික් කළා. කවීෂගේ අතේ තිබුණ මායා පිහාටුව ඉබේම ගැලවිලා ගිහින් දෙවියන්ගේ අතට පාවෙලා ගියා. මහන්සි වෙලා හොඳ හිතින් කරන වැඩවල තමයි සැබෑ මායාව තින්නේ පුතේ කියලා කිව්ව දෙවියන් පිහාටුවත් අරගෙන ආලෝකයත් එක්කම නොපෙනී ගියා. කවීෂ එදා ලොකු පාඩමක් ඉගෙන ගත්තා. පහුදා ඉඳන් එයා Tamanගේ වැඩ තනියම කරගත්තා. යාළුවන්ට ආදරෙන් සැලකුවා. මායා පිහාටුව නැති වුණත් හොඳ ළමෙක් වුණ නිසා කවීෂ හැමදාම සතුටින් ජීවත් වුණා.